අද අපි ඔබට අරගෙන එන්නට සූදානම් සුවිශේෂී පණිවිඩයක්. සබරගමු පුරවරයේ ඔබට මෙම පණිවිඩය සුවිශේෂී පණිවිඩයක් වනවා නිසකයි. රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගපල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හටංගල ග්‍රාම නිලධාරී වසමේ තිබෙන පෞරාණික විහාරස්ථානයක් තමයි ඓතිහාසික කොට්ටින්පොල්වල වලගම්බා රාජමහා විහාරය. ඉතින් මේ වලගම්බා රාජමහා විහාරයේ පුරාණ ඓතිහාසික තොරතුරු ඒකරාශී කොටගෙන නිර්මාණය වුණු සුවිශේෂී ග්‍රන්ථයක් රචනා වී තිබෙනවා. මේ ග්‍රන්ථය රචනා කරලා තියෙන්නේ මහාචාර්ය අජිත් තල්වත්ත, ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු සහ ශාස්ත්‍රපති නිමේෂ තිවංකර සෙනෙවිපාල කියන ඒ ආදරණීය නිර්මාණකරුවන් විසින්. ඉතින් මේ තියෙන්නේ ඒ ඓතිහාසික කොට්ටින්පොල්වල රාජමහා විහාරය පිළිබඳ ලියවුණු ග්‍රන්ථය. ඉතින් මේ සුවිශේෂී ග්‍රන්ථයේ සබරගමු පළාත තුළ ඓතිහාසික වටිනාකමක් රැගෙන එන මේ කොට්ටින්පොල්වල රාජමහා විහාරය පිළිබඳවත් සබරගමු ප්‍රදේශය පිළිබඳවත් සුවිශේෂී කාරණා රාශියක් මේ ග්‍රන්ථයේ සටහන් වෙලා තිබෙනවා. ඉතින් මේ අපූර්වතම ග්‍රන්ථය එළි දක්වන අවස්ථාව මැයි මාසේ 25 වෙනිදා උදෑසන 9ට කොට්ටින්පොල්වල ශ්‍රී වලගම්බා රාජමහා විහාරයේදී සිද්ධ කරන්නට සූදානම් කරලා තිබෙනවා. ඉතින් අපි දන්නවා කොට්ටින්පොල්වල වලගම්බා රාජමහා විහාරයේ වර්තමාන විහාරාධිපති ඒත් එක්කම සබරගමු මහා සමන් දේවාලය ප්‍රධාන කොටගෙන සබරගමු සිව් මහා දේවාලයන්හි පිරිත් නිල තේවා භාරකාර වැලිගපල වලගම්බා මහාවිද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති කොට්ටින්පොල්වල ශ්‍රී වලගම්බා රාජමහා විහාරයේ නායක ස්වාමීන් වහන්සේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ පූජ්‍ය මුල්ගම අනුමදස්සේ නායක ස්වාමීන් වහන්සේගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ මෙම කටයුතු සිදු කෙරේ. මැයි මාසේ 25 වෙනිදා උදෑසන 9ට මෙම සුවිශේෂී ග්‍රන්ථය එළි දක්වන්නට සූදානම් මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන කොටගෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වය සහ දේශපාලන නායකයින් එක්කාසු කොටගෙන ප්‍රදේශයේ සුවිශේෂී දායක දායිකාවන්ගේ ප්‍රධානත්වයෙන් තමයි මේ අපූර්වතම ග්‍රන්ථය එළි දක්වන්න සූදානම් වෙන්නේ. ඉතින් එදිනට තවත් සුවිශේෂී කටයුත්තක් සිද්ධ වෙනවා. ඒ තමයි කොට්ටින්පොල්වල ශ්‍රී වලගම්බා රාජමහා විහාරයේ අභිනවයෙන් ඉදි කරලා තිබෙන මකර තොරණ විවෘත කිරීම. ඉතින් මේ කටයුතු දෙකම එදින සිද්ධ කරන්න සූදානම්. ඉතින් මේ පින්සාර කටයුත්තට සහභාගී වන්නට සබරගමුවේ අභිමානවත් ඔබට ආරාධනය කරන්නටයි සූදානම්. ඉතින් මේ සුවිශේෂී ග්‍රන්ථය ඔබට මිලදී ගන්නටත් අවකාශය ලබා දීලා තිබෙනවා 2026 කොට්ටින්පොල්වල වෛශාඛ මංගල්‍ය සමගින් ඔබට එක්කාසු වීම තුල. එහිදී ඔබට මෙම ග්‍රන්ථය මිලදී ගැනීමේ අවකාශය තිබෙනවා. ඉතින් මැයි මාසේ 27 වනදා සිට මැයි මාසේ 31 වන දින දක්වා මෙම කොට්ටින්පොල්වල වෛශාඛ මංගල්‍ය පැවැත්වෙනවා කොට්ටින්පොල්වල රාජමහා විහාරයේදී. ඉතින් මේ කටයුත්තත් සමගින් සහ සම්බන්ධ වන්නටත් අපි ඔබට ආරාධනය කරනවා. මේ වටිනා ග්‍රන්ථය ඔබට මිලදී ගන්නට ආරාධනය කරමින් ඔබ සියලු දෙනාට යලිත් ආරාධනය කරන්නේ කොට්ටින්පොල්වල වෛශාඛ මංගල්‍යයත් සමගින් එක්කාසු වන්නට.